මම අද ඔබව දැනුවත් කිරීමට යන්නේ ග්ලූකෝමීටරය සම්බන්ධයෙන්. ග්ලූකෝමීටරයක් කියන්නේ මොකක්ද? ග්ලූකෝමීටරයක් භාවිතා කළ යුත්තේ කවුද? ඒ වගේම භාවිතා කරනකොට භාවිතා කළ යුතු නිවැරදි ආකාරය, ඒ වගේම අපි ඒක භාවිතා කරනකොට දැනුවත් විය යුතු අනෙක් කරුණු මොනවද යන්න පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ දියවැඩියා ජනගහනයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තොතින් අපි බටහිර ප්‍රතිශතයක් විදිහට ගත්තොතින් දෙක සංසන්දනය කරොතින් අපිට පේනවා ලංකාවේ ග්ලූකෝමීටර භාවිතය අවම මට්ටමක පවතින එකට එක හේතුවක් තමයි ඊට යන වියදම සහ ඒ පටිවලට යන වියදම. ඒ නමුත් ග්ලූකෝමීටරයක් කියන්නේ ඉතා වැදගත් භාණ්ඩයක්. ඒක භාවිතා කිරීමෙන් දියවැඩියා රෝගියෙක්ට දියවැඩියා පාලනය කර ගැනීමට ලොකු උපකාරයක් වෙනවා. එතකොට ග්ලූකෝමීටරයක් කියලා අපි හැමෝම දන්නවා. ගොඩක් අය දැකලත් ඇති ග්ලූකෝමීටරයක් කියන්නේ මේ වගේ භාණ්ඩයක්. මේක මීටරයක්. ඒ වගේමයි අපි ඒකට පටියක් ඇතුළත් කරලා ඒ මතට ලේ බින්දුවක් දැමීමෙන් අපිට නිවසේදීම ග්ලූකෝමීටරයකින් රුධිර මට්ටම පරීක්ෂා කර ගැනීමට පුළුවන්කම තියෙනවා. එතකොට අපි දියවැඩියා රෝගීන් ගත්තම දියවැඩියා රෝගීන් අතරිනුත් ග්ලූකෝමීටරයක් වැදගත් වෙන රෝගීන් කණ්ඩායමක් ඉන්නවා. එක්තරා කණ්ඩායමක් තමයි ඉන්සියුලින් දැනට භාවිතා කරන දියවැඩියා රෝගීන්. ඔවුන් අතරින් පළමු වර්ගයේ දියවැඩියාව තියෙන රෝගීන් වෙන්න පුළුවන්. ඒ වගේම දෙවනි වර්ගයේ දියවැඩියාව තියෙන රෝගීන්ොත් ඉන්සියුලින් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ගර්භණී සමයේ දියවැඩියාව තියෙන රෝගීන්ටත් ග්ලූකෝමීටරයක් භාවිතා කිරීමෙන් තමන්ගේම රුධිර මට්ටම නිවසේදීම පරීක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. එතකොට මේ ග්ලූකෝමීටරයක් තියෙන එකේ වැදගත්කම වෙන්නේ නැති අවස්ථාවලදී අපි ගොඩක් දෙනෙක්ට අනිවාර්යයෙන්ම රසායනාගාරයකට ගොස් රුධිර මට්ටම බලා ගැනීමට අවශ්‍ය වුවත් ගෙදරදීම බලා ගැනීමට හැකි වෙනවා ග්ලූකෝමීටරයක් තියෙනවා නම්. අනිත් දේ තමයි අපිට පුළුවන් මේ ග්ලූකෝමීටරයෙන් අපිට අවශ්‍ය පරිදි නිරාහාර සීනි පරීක්ෂාව විතරක්ම නෙවෙයි. අනිත් අවස්ථාවලදී ඒ කියන්නේ කෑමට පැය දෙකකට පසු එහෙම නැත්නම් ඉන්සියුලින් ගන්න කෙනෙක් උදේ හවස ඉන්සියුලින් ගන්නකොට ඊට පෙර තියෙන සීනි මට්ටම බලලා ඒ අනුව පොඩ්ඩක් ඉන්සියුලින් ප්‍රමාණය වෙනස් කිරීමෙන් අපිට හොඳ පාලනයකට එන්නත් පුළුවන්. ඒ වගේමයි ඒ අපි ගන්නා ඉන්සියුලින් දත්ත වශයෙන් හරි නිසි පරිදි සටහන් කිරීමෙනුත් අපිට බොහෝ දුරට මේ ග්ලූකෝමීටරයක් භාවිතයෙන් අපේ සීනි පාලනය කරගන්න පුළුවන්. ඇත්තට මේක වෛද්‍යවරයාට කරන ලොකු උදව්වක්. එතකොට අපි නිසි ආකාරයෙන් මේකින් ග්ලූකෝමීටරයක් භාවිත කළ සීනි පරීක්ෂාව ගෙදරදීම කරගන්න විදිහ ගොඩක් වෙලාවට අපි මේක ගන්නකොට ඒ ඖෂධ මධ්‍යස්ථාන වලින් ෆාමසි වලින් කියලා දෙනවා. අපි දැනගන්න ඕන මූල්‍ය කරුණු කීපයක් තියෙනවා. අපි ගෙදරදීම නිවසේදීම සීනි පරීක්ෂාව කරගන්නකොට අනිවාර්යෙන් අත හොඳට සෝදලා සබන් දාලා අත හොඳින් පිරිසිදු කරලා හොඳින් පිහ දාලා තමයි අපි ලේ බින්දුව ගන්න මේ උපකරණය භාවිත කරලා සීනි පරීක්ෂා කරන්න ඕනේ. අපි මොනවා හරි දෙයක් අල්ලමින් ඉඳලා ඇවිල්ලා සීනි පරීක්ෂා කරොත් ඒකෙන් වෙනසක් වෙන්න පුළුවන් අපි මනින රුධිර සීනි මට්ටමට. ඒ වගේම තමයි අපි භාවිතක් මම මුලිනුත් කිව්වා වගේ විවිධ ග්ලූකෝමීටර වල විවිධාකාර වෙන්න පුළුවන්. මේ ග්ලූකෝමීටරයේ උඩින් අපි මේ වගේ පටියක් තියෙනවා. මේ පැකට් එක ඇතුලේ ඒ පටිය දාලා තමයි භාවිතා කරන්නේ. ඒත් එක්කම අපිට අපි මේ රුධිරය ලබා ගැනීමට පරීක්ෂාවට රුධිරය ලබා ගැනීමට මේ වගේ පෑනකට කටුවක් ඇතුල් කළ තමයි ඒක ලබා ගන්න. ඒ වගේමයි අපිට ගොඩක් වෙලාවට මේ භාණ්ඩය ලබා දෙනකොට ඒ සම්බන්ධ අනික් තොරතුරු ලබා දෙනවා. අපි එක දෙයක් දැනගන්න ඕනේ. රසායනාගාරවල අපි ලේ පරීක්ෂා කරනකොට ඒ රසායනාගාරවල තියෙන මැෂින්ස් ඒ උපකරණ අවුරුද්දකට සැරයක් තත්ත්ව පරීක්ෂාවකට ලක් වෙනවා. ඒ වුණාට අපි ග්ලූකෝමීටර භාවිත කරද්දී නිවසේදී කරන ලොකු වැරද්දක් තමයි අවුරුද්දකට එක සැරයක්වත් තත්ත්ව පරීක්ෂාවක් කරගන්නේ නැති එක. ඒකට අවශ්‍ය කරන ඇත්තටම කිව්වොත් ඒකට අවශ්‍ය දේරය ඒ රුධිර මට්ටම බලන ග්ලූකෝමීටරයේ බෑගේ ඇතුළෙම තියෙනවා. ෆාමසි එකකින් උනත් රසායනගාරකින් උනත් අහගන්න පුළුවන්. ඒ ලික්විඩ් එක පාවිච්චි කරලා අපි අර ස්ට්‍රිප් එක එහෙම නැත්නම් ඒ පටියට ඒ ලික්විඩ් එකෙන් ඒ තරලෙන් තරමක් දාලා බලන්න පුළුවන් කොයි මට්ටමකද මේ මැෂින් එකේ සීනි මට්ටම පෙන්වන්නේ කියලා. ඒ අනුව අපිට තත්ත්ව පරීක්ෂාවක් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි අපි රසායනාගාරයකට ගොස් නිරාහාර පරීක්ෂාවක් කරනවා නම් ඒ අවස්ථාවේම ග්ලූකෝමීටරය එතෙන්ට ගෙනහිල්ලා එතන ඉඳගෙනත් අපි එවලෙම රුධිර මට්ටම බලලා මේ ග්ලූකෝමීටරයෙන් බලලා හොයාගන්න පුළුවන් මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවද කියලා. මිලිග්‍රෑම් per deciliter
5ක විතර පොඩි ප්‍රමාණයක වෙනසක් තියෙන එක සාමාන්‍යයි. මොකද අපි රුධිර නාල තරමක් ලොකු රුධිර නාලකින් තමයි රසායනාගාරවල ලේ ගන්නෙ. ඒ වුණාට ග්ලූකෝමීටරේදී අපි කේශනාලිකා තුඩු අතරින් තමයි ගන්නෙ. කෙසේ නමුත් ඒ වගේ තත්ත්ව පරීක්ෂාවක් කර ගැනීම අවශ්‍ය වෙනවා. අනිත් දේ තමයි ඒ විදිහට ග්ලූකෝමීටරෙන් අපි ගන්න දේවල් ගන්න සීනි මට්ටම් ගොඩක් වෙලාවට හැමෝම හිතනවා නිරාහාර පරීක්ෂණය තමයි අපි ගෙදරදී කරගන්න ඕනේ කියලා. නිරාහාර විතරක් නෙවෙයි. මම කිව්වා වගේ අපි ඉන්සියුලින් භාවිතා කරන රෝගියෙක් නම් අපි ඔවුන්ට මේ වගේ ගොඩක් සායනවල අපිට ලබා දෙන්න පුළුවන් ලබා දෙනවා මේ වගේ සටහන් කිරීමේ පත්‍රිකා. ඒ වගේ සටහන් කරන පත්‍රිකාවකත් උදේ හා කෑමට පසු අගයන් සටහන් කරගන්න පුළුවන්. ඒ දේවල් තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. අනිත් දේ තමයි මම අර කිව්වා වගේ මේක භාවිතාව අත්‍යවශ්‍ය රෝගීන් සිටිනවා. ඉන්සියුලින් දැනට භාවිතා කරන රෝගීන්ට ගොඩාක් අවශ්‍යයි ග්ලූකෝමීටරයක්. සමහර වෙලාවට ශ්‍රී ලංකාවේ අපේ ලංකාවේ එක ගැනීමට ආර්ථික තත්ත්වයක් නැති රෝගීන්ට සමහර ප්‍රධාන ස්පිරිතාලවල ප්‍රධාන රෝහල්වල සායන වලින් ග්ලූකෝමීටර ලබා දෙනවා. ඒ ගැන සමහර අය දැනුවත් නැතුව ඇති. හැබැයි තමන්ගේ ආසන්න තියෙන ප්‍රධාන පෙළේ රෝහල් වල සමහර වෙලාවට සායන වලින් අත්‍යවශ්‍ය රෝගීන්ට ලබා දීම කරනවා. ඒ වගේම මේ වගේ සටහන් පවත්වගෙන ඇවිල්ලා අපි ඒවා වෛද්‍යවරයාත් සමග සාකච්ඡා කිරීමෙන් පසු නිර්ණය කරනවා මොන තරමේ ඉන්සියුලින් ප්‍රමාණයක්ද අපි ඊළඟ වතාවේදී දෙන්න ඕනේ කියන එක. ඉතින් ඒකට ගොඩාක් මේක බලපානවා. ඒ වගේමයි ග්ලූකෝමීටරයක් Taman ගාව තියෙන කෙනෙක් නම් හදිසි අවස්ථාවල ඒ කියන්නේ සීනි ඉතා අඩු මට්ටමක ලක්ෂණ ඇඟට දැනෙනකොට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ අමතර රෝගී තත්ත්ව තියෙනවා. සමහර රෝගී තත්ත්වවලදී අපේ සීනි මට්ටම ඉතා ඉහළගයකට යනවා අපිට නොදැනීම. ඉතින් අපිට උණක් ඒ වගේ තදාසනීප උණ වෙලාවට අපිට ඉන්සියුලින් ප්‍රමාණයන් වෙනස් කරන්න වෙනවා. ඒ වගේමයි අපි නිරාහාරව ඉන්න වෙලාවල් එනවා අසනීප තත්ත්වයන් එක. එතකොටත් ඉන්සියුලින් දෙන්න පෙර අපිට බලා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ හේතුන් මත අපිට ග්ලූකෝමීටරයක් භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ගොඩාක්ම දැනගන්න ඕනේ අපි ග්ලූකෝමීටරෙන් ප්‍රමාණය බැලුවට විතරක් මදි. මේ වගේ රෙකෝඩ් එකක් තියන්න ඕනේ. නැත්නම් අපි කොතරම් බැලුවත් ඒක මේ වගේ රෙකෝඩ් එකකට එහෙම නැත්නම් සටහනකට ගත්තේ නැතිනම් වෛද්‍යවරයාට බෙහෙත් එවන ඖෂධ වෙනස් කිරීමේදී අර ඒ සටහන බලන්න නැතුව ඒක කරන්න ටිකක් අපහසු වෙනවා. ඒ වගේමයි වැදගත්කමක් තියෙන්නේ අපි මේ මනින එකේ වැදගත්කම තියෙන්නේ අපි මේ වගේ සටහනක් පවත්වා ගැනීමෙන්. ඉතින් ඔය කරුණු තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. භාවිතා කරනකොට නිසි ආකාරයෙන් භාවිතා කරන්න, හොඳින් අත පිහදාලා අත හොදලා පිරිසිදු කරලා බලන්න. ඒ වගේම නිරාහාර පරීක්ෂා විතරක් නෙවෙයි කෑමෙන් පැය දෙකකට පසු අගය වුණත් බලන්න පුළුවන්. මම අගයන් වශයෙන් කිව්වොත් දියවැඩියාව තියෙන රෝගියෙක්ට නිරාහාර සීනි මට්ටම 130ට මිලිග්‍රෑම් per ඩෙසිලීටර් 130ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම කෑමකට පසු පැය දෙකකට පසු බලන අගය 180ට අඩු වෙන්න ඕනේ. ඉතින් මේ මට්ටම් දෙක සියේ තබා ගන්න ඕනේ. ඒ වගේමයි මම ඔය දැනුවත් කිරීම කරේ මේ ආකාරයට අපි ග්ලූකෝමීටරයක් භාවිතා කිරීමෙන් තමන්ගේ දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට රෝගියාගේ වගකීමක් වගේම වෙනවා. ඒ වගේම වෛද්‍යවරයාටත් ගොඩාක් පහසු වෙනවා. බොහොම ස්තුතියි.